හැමෝටම ආයිබන් කියලා පිළිගන්නවා අදත් meaningful conversations podcast එකකට. ඉතින් අදත් අපි හම්බ වෙනවා අද පොඩි වෙනස් විදියක වැඩක් කරන්න යන්නේ. අද අපි මේ කතාව ගොඩනගන්න යන්නේ අපි මේ ඊයේ දැකපු වීඩියෝ එක ගැන. ඉතින් අපි මේ කතාව ගොඩනගන්න කලින් ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලලා ඉන්න ඊට පස්සේ අපි ගැන කතා කරමු. මේ තියෙන වීඩියෝ එක. Video from rural India. A large bonfire lit for a traditional event. And then, a man who herds goats begins to walk his flock around the fire. Once, twice, thrice. And then, he steps away. But the goats keep going. Round and round they go. No leader, no destination. Just movement for the sake of movement. Blindly following the one ahead. And suddenly, it's not just a circle. It's a cycle. A vicious, self-perpetuating loop. It reminded me of what we often see around us. In religion, in politics, in society. So many follow without question, without clarity, without understanding the true intent of the one they're following. Not because they believe, but because they're conditioned. Because stepping out of the circle takes courage. The fire in the middle may be real or imagined, but the fear, the motion, the blind, it's all too real. Ask yourself, are you thinking or are you following? Are you chasing purpose or are you circling the flame? හරි ඕක තමයි වීඩියෝ එක. ඉතින් මේ ඒක මුලින්ම බලන කෙනෙක්ට පොඩි චකිතයක් එනවා. මේක ඇත්තටම නිකන් බානක නිකන් ඇනිමල් ක්‍රූවල්ටි පැත්තෙන් නිකන් මොකක් හරි මේගොල්ලෝම මේ බිල්ලට දෙන්න යනවා වගේ එහෙම වැඩක්ද වෙන්නේ කියලා මේ එළූ ටික. එහෙම පැත්තක් මටත් හිතුණා. ඉතින් අනිත් පැත්තෙන් මේක නිකන් විහිළුවක් විදියට ඒක අරගෙන වීඩියෝ එක අමතක කරලා දාන්නත් පුළුවන්. හැබැයි මේකේ ගොඩක් දේවල් මම හිතන්නේ තියෙනවා අපිට කතා කරන්න. මම මොකද හිතන්නේ වීඩියෝ එක ගැන? මටත් හිතුනේ එහෙම තමයි. ඉස්සෙල්ලා බලද්දි අතරම හිතුවේ අමු මෙයා මොනවද මේ කරන්න යන්නේ කියලා නිකන් අර ඒගොල්ලන්ව නිකන් සැක්‍රිෆයිස් කරන්න යනවා වගේ තමයි මට ඉස්සෙල්ලාම හිතුනේ. ඊට පස්සේ ඉතින් බලන් ඉද්දි අතරම හිතනවා ඒ කියන්නේ කොච්චර අන්ධද කියලා. දැන් ඒගොල්ලන්ගේ වටපිටාව ගැනවත් කිසිම අවධානයක් නැහැ. අවධානය තිබ්බත් අර යාගේ ඉස්සරහා යන එළුවා ගැන දිහා බලාගෙන ඒගොල්ලන් ඉතින් කැරකි ඉන්නවා කොහේ යන්නේ කියලා දන්නෙත් නැතුව. ඔව් ඉතින් ඊට පස්සේ එහෙම තමයි ඉතින් මට ගොඩක් හිතුනේ ඒක නිකන් ඇත්තටම බ්ලයින්ඩ් ෆලෝවර්ස්ලා කියලා. යන්නේ කොහෙද කියලා දන්නෙත් නැහැ. එනාට කොහේ යනවා ඉතින්. දුව. ඔව්. blind leading the blind following the blind වගේ නේ. දෙකම තියෙනවා නේ. ඒ කියන්නේ ඒක හරි ඉන්ටරෙස්ටිං තැනක් ඉන්නේ අර මේ ඒ එළුවට ගිහිල්ලා රවුමට ගිහිල්ලා නැත්නම් මුලින්ම තනිකරම රවුම යන්න කලින් අර ඒ කවුද ගෝපල්ලා. එහෙම නැත්නම් එළුව බලා ගන්න එක්කෙනා මේ ගිහිල්ලා අර එයා දුවගෙන ගිහිල්ලා එක තැනක් එනවා. ඒ මුලින්ම එන එළුව ටික දුවගෙන එන එළුව ටික අර අන්තිමට එන එළුවන්ගේ පස්ස දකිනවා. ඒ කියන්නේ පිටිපස්සෙන් යද්දී අරුන්ගේ පස්ස දකිනවා. එතකොට අර ඉස්සරහින් යන්නේ දැන් අනිත් කට්ටිය මේ අර බලා ගන්න එක්කෙනාගේ පිටිපස්සෙන් දුවගෙන ගියපු කට්ටිය එක සැරේම එක මොහොතක් එනවා. අර මේ අර ඒ රංචුවේ පිටිපස්සෙන්ම දුවන උන්ගේ පස්සවල් ටික දකිනවා. එතකොට ඊට පස්සේ ආපහු තව ටිකක් හයියෙන් දුවන්න පටන් ගන්නවා. මොකද අන්න ඉස්සරහා ඉන්නවනේ තව එළුව ටිකක්. ඒගොල්ලොත් මේ බේරෙන්න තමයි යන්නේ මට හිතෙන්නේ. ඒ කියන්නේ මට ඒක හිතෙන්නේ නිකන් දැන් මේ එළුව ටික මේ ගින්නෙන් බේරෙන්න දුවනවා වගේ. මෙතන කලබලයක් තියෙනවා. මෙතන මොකක් හරි අවුලක් තියෙනවා. ඉතින් මේ ගින්නෙන් ගැලවෙන්න දුවනවා කියලා අර ඉස්සරහා ඉන්න එළුවගේ පිටිපස්සේ එක්කන යනවා. එයාට පිටිපස්සෙන් අනිත් එක්කන යනවා. එතකොට එහෙම බැලුවාම කවුරුත් මෙතන ඉස්සරහා ඉන්නේ කෙනෙක් නැහැ. හැමෝම පිටිපස්සේ ඉන්නේ. හැමෝටම ඉන්නේ තවත් පිටිපස්සේ ඉන්නේ කෙනෙක් තමයි ඉන්නේ. ඉතින් ඒක නිකන් මේ සෑහෙන දේවල් තියෙන එකත් එක්ක හිතන්නේ නේ අපි මිනිස්සු විදියට දැන් ගොඩක් වෙලාවට අපි දැන් එහෙම දැන් ගින්නක් වටේ අපිට ඔහම යන්නයි කිව්වොත් අපි එහෙම යන්නේ නැහැ. නිකන් ඕක පෙනි තියෙද්දි ඔහම යන්නේ නැහැ. හැබැයි මානසිකව මේ අපි කොච්චර ලොකු ගිනි වටා යනවද නේ ජීවිතේ. ඒක තමයි අපි දන්නෙත් නෑ මොනකටද ඇයි එහෙම කරන්න කියලාවත් ප්‍රශ්න කරන්නෙත් නැතුව මේක තමයි ජීවිතය කියලා දුව ඉන්න කොහේ හරි යනවා කියලා හිතාගෙන එනට ඇත්තටම ඉතින් යන්නේ ගින්නක් වටේ තමයි. ඉතින් අර ගින්නෙන් එහාට යනවා කියලා හිතියට
තව ඒ කියන්නේ ඒක ඇත්තටම එහෙම නෙමෙයි කියලා හිතෙන්නේ නේද? ඒ කියන්නේ ඒකින් එළියට යන්න මාර්ගයක් හොයනවා ඒ වුණාට ඒකත් වෙනම ස්ට්‍රගල් එකක් ඒකත් ඒකින් එළියට යන්නත් ඒක ගින්නෙන් වට යන්න ඕනේ ඒක ගැලවෙන්න මාර්ගයක් හොයාගන්නත් විශේෂ සයිකල්යක් විදිහට වටේ යනවා. එතකොට ඒකේ ගිනි විදිහට මොනවද ඔයා දකින්න දේවල්? ඔයාගේ දකින්න මොනවද අපේ ජීවිතේ එහෙම නැත්නම් සමාජයේ මිනිස්සු ගිනි විදිහට පාවිච්චි කරන දේවල් වටේ දුවන්න මොන වගේ දේවල් එක්කද යන්නේ? නැත්නම් ඒක නිකන් බ්‍රෝඩ්ලි ගත්තොත් එහෙම නිකන් සමාජයක් විදිහට නැත්නම් ලොකුවට ලෝකයක් එක්ක ගත්තොත් එහෙම මොන වගේ දේවල් එක්ක සාමාන්‍යයෙන් නිකන් බ්ලයින්ඩ් ඔබීඩියන්ස් එකත් එක්ක තියෙන්නේ? භයානක පැත්තේ. සමාජ පැත්තෙන් ගත්තාම මම හිතන්නේ උදාහරණ තියෙනවා ඉතිහාසයෙන් බලද්දී නේද? කියන්නේ දෙවනි second world war එකේ උනත් නාසි ජර්මනි ඒගොල්ලන් කරපු දේවල් ඒ massacres ඒවා ඉතින් කරේ අත්‍තරම මිනිස්සු obedient කරලා brain wash කරලා ඒ ඔක්කොම කළානේ. එතකොට ඉතින් කවුරුත් ඒවා ප්‍රශ්න කරෙත් නැහැ. එහෙම කරා. ඒනොත් මම හිතන්නේ අර අමාරුයි තමන් ගැන හිතලා රිෆ්ලෙක්ට් කරන්න අමාරුයි තමන්ගේ ගින්දර මොනවාද කියලා නේ. මං නිකන් දැන් එක පාටම හිතද්දි මට හිතෙන්නේ දැන් ගොඩක් අපේ ආර්ථික පැත්තෙන් බලද්දී අපි කියන්නේ කොහොම හරි හැම එකක්ම සොසයිටි එකකින් අපිට කියනවා මෙහෙම කරන්න ඕනේ දැන් මෙහෙම කරන්න ඕනේ දැන් මෙහෙම කරන්න ඕනේ. එතකොට ඉතින් ඒක කරා යනවා මහන්සි වෙලා මනසේ මහන්සිය ඇඟේ පයේ මහන්සිය ඒ ඔක්කොම කරලා ඊට පස්සේ ඊළඟ ගෝල් එකට ගියාම ආන්නේ දැන් තව එකක් තියෙනවා දැන් තව එකක් තියෙනවා එහෙමම කියලා ඉතින් ඒක හිතන් ඉන්නේ ඊළඟ එකට යද්දි මේ දුවන එක නවතී කියලා. එනකට ඒත් ඉතින් එහෙම හිතද්දී එනකට හැමතිස්සෙම ගින් දුවන එක තමයි කරන්නේ නේ. ඒ කියන්නේ දැන් ඉගෙන ගන්න ඕනේ. ඒ කියන්නේ ඉස්කෝලේ යන්න ඕනේ. හරි ඉස්කෝලේ ගියා. යුනිවර්සිටි යන්න ඕනේ. ඩිග්‍රී එකක් ගන්න ඕනේ. ඩිග්‍රී එකක් අරගත්තාම ජොබ් එකක් කරන්න ඕනේ. ඒතර තමයි සක්සීඩ් වෙන්නේ. ඒතර තමයි ඔයා ඒකට ගැලපෙන ජොබ් එකක් කරන්නත් ඕනේ. ඒකට ගැලපෙන ජොබ් එකක් කරේ නැත්නම් ඉතින් ඒක හරියන්නේ නැහැ. ඒක හරියන්නේ මොකක් හරි කරන්න ඕනේ. එතකොට තමයි ඔයා සොසයිටි එකේ හොඳ අප්ස්ටෑන්ඩින් සිටිසන් කෙනෙක් වෙන්නේ. එහෙමයි මේ කියලා ඒකට. එතකොට ඒකට ගිහාම ජොබ් එකට ගිහාම හිතනවා මේ මොකද්ද මං ඉගෙන ගත්තේ දේ නෙමෙයිනේ මම මේ කරන්නේ. අනිත් එක පඩි උත් අඩුයි නැත්නම් මානසික ලෙඩත් වැඩි ඇඟේ ලෙඩත් වැඩි කාලෙත් මේ ගිහිල්ලා මේ කියලා එහෙම හිතනවා. ඊට පස්සේ ඉතින් ඒකෙන් ගැලවෙන්න එක ක්‍රම හොයා ගන්නවා. ඒකත් වෙනම ස්ට්‍රගල් එකක්. ඉතින් එහෙමම ගියාම ඇත්තටම ඉතින් දුවනවා තමයි. කොහේ යනවද කියලා දන්නේ නැහැ. ඔව්. එතකොට මේ ඒක හොඳ පොයින්ට් එකක්. දැන් ඒක අපි ගත්තොත් එහෙම අපේ ජීවිතයේ තියෙන ස්ට්‍රගල්ස් ගත්තොත් එහෙම ඒ කියන්නේ දැන් ගොඩක් තියෙනවානේ. දැන් ආර්ථික පැත්තෙන් ගත්තොත් එහෙම නැත්නම් අපේ සමාජීය වශයෙන් ගත්තොත් එහෙම අපි තියෙනවා කඩේින් පව් කරන්න තියෙන එක ලෙවල් වල. ඒ කියන්නේ අපිට කිව්වත් වගේම ඉගෙන ගන්න ඕනේ. එතනින් ගියාන් පස්සේ ආපහු වැඩිදුර අධ්‍යාපනයට ගිහිල්ලා යුනිවර්සිටි එකට ගිහිල්ලා ඉගෙන ගන්න ඕනේ. ඊට පස්සේ ජොබ් එකක් කරන්න ඕනේ. ඊට පස්සේ ළමයි හදන එක කරන්න ඕනේ. ඊට පස්සේ ගෙවල් ගන්න ඕනේ. ඊට පස්සේ වාහනයක් ගන්න ඕනේ. හොම චෙක් ලිස්ට් එකක් තියෙනවා මේ චෙක් ලිස්ට් එකක් තියෙනවා ෆලෝ කරන්න නේ. ඉතින් දැන් ওই චෙක් ලිස්ට් එකේ දැන් ඔය අතන උදාහරණයක් විදිහට දැන් ඔය මේ එක එළුවෙක් ඉන්නවා. එළුවා මේ ඕකේ වීඩියෝස් කීපයක්ම තියෙනවා. ඒ වීඩියෝස් වල අවස්ථාවක් තියෙනවා මේ එක එළුවේ මේ ගින්න වටේ යද්දි මේ දුවන්නේ උත් නිකන් මහන්සි ඇති නැත්තම් බලනවා කල්පනා කරනවා මම මේ මොකද දුවන්නේ මේ වටේම යන්නේ කියලා. නිකන් පොඩ්ඩක් හිතන්න මොලේ තියෙන ඔළුවෙක් කියලා. එළුවෙක් මොලේ තියෙන එළුවෙක් කියලා හිතන්න. ඉතින් ඒ දුවද්දි නැවතුනාන් පස්සේ අර එහා පැත්තේ ඉන්න මනුස්සයා බුක් කියලා උට මේ ආපහු ඌව එලවනවා. ආපහු එතකොට ඌ ආපහු වටේ දුවනවා. ඒ කියන්නේ දැන් හිතන්න සමහරලාට දැන් අර අපි කතා කරපු චෙක් ලිස්ට් එක ආරා යද්දි කියන්නේ දැන් ගිහිල්ලා වැඩිදුර අධ්‍යාපනයට ගිහිල්ලා නැත්නම් ජොබ් එකක් කරලා සමහරලාට ජොබ් එක කරාන් පස්සේ ඒ කියන්නේ ජොබ් එක පටන් ගත්තාන් පස්සේ සමහරලාට මේක මගේ ජීවිතේ නෙමෙයි මට මේක හරියන්නේ නැහැ. මම මෙහෙම ගිහිල්ලා මේසයක ඒ කියන්නේ මේ ඩෙස්ක් ජොබ් එකක් කරලා එහෙම නැත්නම් කම්පියුටර් පිටුපස්සේ ඉඳගෙන ඉන්න එක මගේ
මගේ මට රෙසනේට් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් මට ඒක හරියන්නේ නැහැ කියලා හිතලා සමහරලාට මේ සමහර පිරිස් සමහර කට්ටිය ගෙදර නවතිනවා. නවතිලා පොඩි කාලයක් බ්‍රේක් එකක් ගන්න. එතකොට අම්මලා තාත්තලා මොකද කරන්නේ? අර බුක් කියලා බැනලා ආවව අර රේස් එකේ ගින්දර වට යවනවා. ඒ කියන්නේ මොකද බයිනවා ඊට පස්සේ මොකද්ද ඔය කරන්නේ මේ ඉගෙන ගත්තේ ඕකටද? මේ මෙච්චර ගාණක් සල්ලි වෙදන් කරලා ඉගෙන ගත්තේ ඕකටද? නැත්තම් මෙච්චර අවුරුදු ගාණක් අපි කණ්ඩ දුන්නේ ඔහොම නිකන් ඉන්නද? ගෙදර ඇවිල්ලා මේ ගෙදර වැඩක් කරන්න නැතුව සමාජයටත් වැඩක් නැහැ මොකටත් වැඩක් නැහැ. මේ මොකද්ද තියෙන ප්‍රයෝජනේ මේ වැඩක් කරන්න යන්න කියලා ඔහොම කරලා එළවනවා. ඉතින් ආපහු ගින්දර වටේ දුවනවා. ඉතින් දැන් ඔය ගින්දර කියන එක ගැන කතා කරද්දී දැන් අපි පොඩ්ඩක් හිතමු දැන් ගොඩක් වෙලාවට අපේ තියෙන කන්සෙප්ට් එක තමයි මේ 9 to 5 ජොබ් එකක් කරන එක. හරිය බිස්නස් පැත්තෙනුත් එහෙම තමයි. රැකියාවක් කරලා බැරි කාලේ ආපුවම රිටයර් වෙලා ඊට පස්සේ විවේක සුවයෙන් ඉන්නා වගේ එහෙම මනසක් තමයි තියෙන්නේ. ඉතින් අපි ඇත්තටම බැලුවොත් එහෙම අපේ ජීවිතේ ගොඩක් වෙලාවට දැන් මේ කියන්නේ ගොඩක් වෙලාවට අපි හැමෝම නිකන් මේ දැන් ඔක ගොඩක් වෙලාවට සඳුදා උදේ වැඩට යද්දී එහෙම නැත්නම් සතිය දවසවල ට්‍රැෆික් එකේ මේ පාර හිර වෙලා ඉද්දී මේ මිනිස්සු හැමෝම මේ වැඩට යනවා මහන්සි වෙලා වැඩට යනවා. ඉතින් මේ යන හැම එකම දැන් උදාහරණයක් විදිහට කෝච්චිය ආදී තේරෙනවා. ඒ කෝච්චිය යන හැමෝම නිකන් හරි ප්‍රබෝධමත් විදිහට හරි නිකන් හරි ප්‍රබෝධමත් විදිහට hina වෙලා උද්‍යෝගයෙන් නිකන් අර ට්‍රිප් එකක් යනවා වගේ එන්ජොයි කර වැඩ යනවාද නැත්නම් නිකන් අර මොන මගුලක්ද මේ කරන්නේ? ඔව් බාගෙන් නිදි මතේ උදේ පාන්දර නැගිටලා ගෙදර ළමයි ඉන්නවා ළමයින්ව බලා ගන්න බෑ නැත්නම් ආර්ථික ප්‍රශ්න තියෙනවා එහෙම නැත්නම් ළමයි එක සෙල්ලම් කරන්න වෙලාවක් නැහැ එහෙම නැත්නම් ඔෆිස් එකේ තියෙන වැඩ වැඩි ඒවත් එක මිනිස්සු හෙන්න විඩාවටපත් වෙලාගාද මේ වැඩට යන්නේ. ඒ කියන්නේ කෝච්චි එක ගියොත් එහෙම අපි දකිනවාද නිකන් උද්‍යෝගයෙන් යන මිනිස්සු 100ට කී දෙනාද ඉන්නේ. ඇත්තට මේක නිකන් හරි අන්කොමන් දෙයක් නේද? සිටි එක වැඩට යද්දී උනත් කවුද යන එක්කනේ දැන් සාමාන්‍යයෙන් අපි දන්න දේ තමයි කොහේ හරි ඔය දුර පැත්තකට ගියොත් එහෙම කැම්පින් කරන්න හරි නැත්නම් හයික් එකකට වගේ ගියොත් එහෙම ඒ යන හැමෝම නිකන් මූණ බල්ලා hina වෙලා පොඩ්ඩක් ඒක එන හම්බෙන එක ඇක්නොලෙජ් කරලා නිකන් මානුෂීය රෙස්පොන්ස් එකක් දෙනවනේ. ඒ කියන්නේ මානුෂීය විදියට කතා බහ කරලා ඇක්නොලෙජ් කරනවා. එහා පැත්තේ යන එක්කෙනා මූණ හම්බෙන එක්කෙනා. හැබැයි සාමාන්‍යයෙන් දැන් මේ වැඩට යන වෙලාවකට කෝච්චිය වැඩට යද්දී හරි නැත්නම් සිටි එකේ ඉද්දී හරි සිටි එකේ වැඩට යද්දී මිනිස්සු 100,000 ගණන් පව කරන් යනවා. ඒ වුණාට කවුරුත් ඒ වෙන එකේ මූණක් බලන්නෙත් නෑ එහෙම නැත්නම් hina වෙන්නෙත් නෑ ඇක්නොලෙජ් කරන්නෙත් නෑ තමන්ගේ ලෝකවල තමන්ගේ ප්‍රශ්නවල ඉන්නවා. ඉතින් මේ හැමෝම අන්තිමට බලද්දි දැන් ඒ concept එක අනුව හැමෝම ගිහිල්ලා ජොබ් එකක් කරලා අවුරුදු ගාණක් මහන්සිලා වැඩ කරලා රිටයර් වෙන එක තමයි ඒගොල්ලන්ගේ plan එක. ඒක තමයි ඒතකොට ගින්න. ඒ කියන්නේ බලද්දි එහෙම බැලුවොත් එහෙම දැන් අර එළුවා ගත්තොත් එහෙම මේ අපි එළුව විදියට ගත්තොත් එහෙම අර අන්තිමට වයසට යනකම් මේ ගින්න වටා දුවලා. ඒ කියන්නේ එක එක හේතු මත නිකන් එක්ක ලොකු ගෙදරක් ගන්න ඕනේ. ඉන්න ගෙදරට වඩා ලොකු ගෙදරක් ගන්න ඕනේ කියලා. එතකොට තව ලෝන් එකක් ගන්නවා. එතකොට ඒකෙන් ආර්ථික පීඩනය වැඩි වෙනවා. එහෙම නැත්නම් තව වාහනයක් ගන්නවා. එහෙම හැමතිස්සෙම අපි මේ මොකක් හරි අලුත් ගින්නක් අපි දා ගන්නව නේද? මේ අපිට ඇත්තටම තියෙන්නේ මේ කියන්නේ මේ ඇත්තටම මේ අපිට අපේ වටා තියෙන ගින්න ඒක නේ අත්‍යවශ්‍යම ගින්නක් නෙමෙයි. සමහරවිට දැන් ජොබ් එකක් කරන්න ඕනේ. හැබැයි ජොබ් එක කරායි කියලා අර ඒ එන හැමදේමත් ඊට වඩා වියදම් වෙන විදියට ජීවත් වෙන එක අවශ්‍ය නැහැ නේද? ඒ කියන්නේ ඒ තමන්ගේ ආදායමට වඩා වියදම තියාගෙන ජීවත් වුණාම ඇත්තටම මේ තමන්ම ඇති කරගන්න ගින්නක් වඩා තමයි තමන් දුවන්නේ නේ. ඔව්. ඒක නිකන් ඇයි මම මේක කරන්නේ කියන ප්‍රශ්නේ අහන්න නැතුව අර එලියෙන් එන මෙසේජස් ෆලෝ කරලා තමයි ජීවත් වෙන්නේ නේ. ඇයි තමන් කවුද තමන්ට මොනවද ඕනේ කියන ප්‍රශ්නේ අහන්න නැතුව අනිත් අය දෙන ගින්න දෙන දේ යාළුවගේ ගින්නට දාගෙන ඉතින් වටේ දුව යනවා මේක තමයි මම කරන්න ඕනේ කියන දේ කියලා හිතාගෙන. ඔව්. නේ. ඒ කියන්නේ ඒක කවුරු හරි කියලා තියෙනවා මෙහෙම තමයි ලයිෆ් ස්ටයිල් එක කියන්නේ. මේක තමයි ජීවන රටාව. ඉතින් එහෙම බැලුවොත් එහෙම ඇත්තටම අපි මේ අපේ මේ ලෝකය වෙනස් කරන්න ඕනේ නෑ. ඒ වුණාට ලෝකය වෙනස් කරේ නැති වුණා තමන්ගේ ජීවිතය ඇතුළතත් ගොඩක්
සෆර් කර එහෙම නැත්නම් දුව හැමතිස්සෙම දුවනවා. ඒ කියන්නේ හැමතිස්සෙම වැඩට යනවා, ගෙදර එනවා, වැඩට යනවා, ගෙදර එනවා. අපෝ වීකෙන්ඩ් එකේ අපෝ ආයි අවශ්‍ය ටික අපෝ රිපීට් කරනවා. අපෝ වැඩට යනවා, ගෙදර එනවා, වැඩට යනවා, ගෙදර එනවා. එහෙම ගිහිල්ලා රිපීට් කර ගිහිල්ලා එහෙම නැත්නම් අර පාරේ හම්බෙන මිනිස්සු එක්ක ඇක්නොලෙජ් කරන්න මනසක් නැතුව එහෙම ජීවත් වෙන එකෙන් ඇත්තටම අර මානුෂීය පැත්තට ඇත්තටම හොඳක් වෙනවද? එහෙම නැත්නම් ඒ තමන්ගේ තියෙන සෝල් එක, තමන්ගේ තියෙන ස්පිරිට් එකට ඒක ස්පිරිට් එකට ඒක සහනයක් දෙන දෙයක්ද නැත්නම් ඒක නිකන් අමාරු දෙයක්ද? ගොඩක් කට්ටිය ඉතින් එහෙම ඒ සෝල් එකක් කියන දේ. ඒ කියන්නේ එහෙම නැත්නම් ඒ ජීවිතේ තියෙන නිකන් ස්පිරිචුවලිටි එක ඒ වගේ එක ඒ පැත්ත ඉතින් ඇත්තටම දැන් ගොඩක් අපෙන් ඈත් වෙලා තියෙන්නේ. මොකද මේ ගොඩක් මැටීරියලිසම්, ඒ කියන්නේ බඩු ගන්නවා. ඒ කියන්නේ තමන් ගන්න බඩුවල ප්‍රමාණය අනුව ගන්න බඩුවල වටිනාකම අනුව තමයි තමන්ට නිකන් වැලියු එකක් එන්නේ වගේ එහෙම එකක් තියෙනවා. එහෙම නැතුව අර තමන් වෙන මිනිස්සෙක් එක්ක hina වෙලා කතා කරාම, එහෙම නැත්නම් දුප්පත් කෙනෙක්ට උදව් කරාම, එහෙම නැත්නම් දානයක් දුන්නාම, ඒ වගේ නැත්නම් සතෙක් අසරණ වෙලා ඉන්න සතෙක්, එහෙම නැත්නම් තුවාල වෙලා ඉන්න සතෙක්ට උදව්වක් කරාම, එහෙම නැත්නම් ප්‍රතිකාරයක් කරාම, සතෙක්ට කන්න දුන්නාම ඉතින් ඒ වගේ දේවල් වලින් හම්බෙන තෘප්තිමත් භාවයට දැන් අගයක් නැති වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම මේ එහෙන් බැලුවම අපිත් අර නිකන් බොරු ගින්දරක් ඔස්සේ බොරු ගින්නක් වටා දුවන පිරිසක් වගේ වෙලා තියෙනවා නේ සමාජයේ. මං සෝල් එක ගැන කිව්වහමත් හිතෙන්නේ දැන් ඒ එළුව වගේ තමයි මේ අපිත් ඒ කියන්නේ දැන් ඒගොල්ලන් දිහා බලද්දී ඔහෙ දුවනවනේ නැවතිලා හිතට එක්කිනා හැරෙන්න නැවතිලා හිතන්නවත් වෙලාවක් හරි එනර්ජි එක හරි ගයිඩන්ස් එකවත් නැහැ. මට සෝල් එකක් කියලා දෙයක් තියෙනවද, ස්පිරිචුවැලිටි කියලා දෙයක් තියෙනවද කියලා, මං කවුද, මට මොනවද ඕනි කියලා හිතන්නවත් මොහොතක් නැහැ. ඇත්තටම මොකද ජොබ් එකක් එක්ක හරි බිස්නස් එකක් එක්ක හරි ඒකත් එක්ක ඒක බදාගෙන ඒකත් එක්ක එන ස්ට්‍රගල් එක එක්ක ගයක් අරගෙන ඒකත් එක්ක එන ස්ට්‍රගල් එක නැත්තම් පාඩම් කරන්න ඕන හින්දා ඒකත් එක්ක එන ස්ට්‍රගල් එක ඒවත් එක්ක ඒව බදාගෙන හැමතිස්සෙම දුවනවා කියලා ගියාම ඉතින් ඇත්තටම අන්තිමට රැට නිදාගන්න යද්දී මහන්සි ඇඳ පේනවා විතරයි, ඇඳට ගියා විතරයි දන්නේ. ඊට පස්සේ ආයි උදේ නැගිට්ටාම කලබලේ පරක්කුයි මේ බාගෙන නිදිමතේ ආයෙ ඒකම ඉතින් රිපීට් කරනවා. ඉතින් අර එළුවන්ට එහෙම නැවතිලා හිතන්නවත් බැහැ. මොකද පිටිපස්සෙන් එක්ක කෙනෙක් එනවා එක්කෝ මේ කවුරු හරි ඉස්සරහා එක්කෙනා දුවන නැත්තම් කවුරු හරි සයිඩ් එකකින් ඉඳන් බය ගස්සලා ආයේ මේ රැල්ලට දානවා. ඉතින් එතකොට ඉතින් අපිට ඇත්තටම එහෙම දැන් ඔය කැම්පින් ගිහිල්ලා හරි කොන්ෂස්ලි ෆෝස් කරලා ඒකෙන් එළියට ගිහිල්ලා නැවතිලා හිතන්නකම් ඒක කරනකම් එහෙම මොහොතක් එන්නේ නැහැ අපිට හිතන්නවත් අපි මොකද්ද මේ කරන්නේ, මොනවාටද මේ කරන්නේ කියලා නේද? ඉතින් ඇත්තටම මොකද විශේෂයෙන්ම දැන් තමන්ගේ ඉන්න ළමයින්ට කාලය නිකන් ක්වොලිටි ටයිම් එකක් යොදවන්න වෙලා නැහැ. මොකද එහෙම නැත්නම් මනස නැහැ. මොකද අර වැඩ කරන තැන්වල ප්‍රශ්න තියෙනවා, එහෙම නැත්නම් ආර්ථික ප්‍රශ්න තියෙනවා. ඉතින් හැමතිස්සෙම අපි නිකන් අපි නෙක්ස්ට් තින් එක හරහා, ඒ කියන්නේ නෙක්ස්ට් තින් එකට අපි හැමතිස්සෙම ලුහු බඳිනවා. ඒ කියන්නේ ඊළඟට මොකද්ද තියෙන්නේ නිකන් හැමතිස්සෙම ඉවරයක් නැහැ මේක. නිකන් හැමතිස්සෙම මොකක් හරි දෙයක් තියෙනවා දුවන්න. එහෙම නැත්නම් හඹා යන්න මොකක් හරි දෙයක් තියෙනවා. ඉතින් ඇත්තටම ඔයගොල්ලොත් හිතලා බලන්න ඔයගොල්ලෝගේ ජීවිතේ මොනවද ඔයගොල්ලෝ කරන්නේ මෙහෙම. ඔයගොල්ලෝගේ ගින්දර මොනවද? ඔයගොල්ලෝ වටා ඉන්න පිරිස ඔයගොල්ලොන්ව කන්ඩිෂන් කරලා තියනවාද මොන හරි දෙයක් හඹා යන්න. ඒ කියන්නේ තමන් ඇත්තටම හිතලා තීරණයක් ගත්ත දෙයක් නෙමෙයි. ඒ කියන්නේ කන්ඩිෂන් කිරීමක් ඔස්සේ. එහෙම නැත්නම් තමන් දැකපු දෙයක් හින්දා තමන්ට හිතෙනවා මෙහෙම මම අරගොල්ලොත් මේක කරනවා මමත් මේක කරනවා. ඉතින් ඔයගොල්ලොත් හිතලා බලන්න ඔයගොල්ලෝ මොන වගේ ගින්දර වටාද, මොන වගේ ගිනි ගොඩක් වටාද ඔයගොල්ලෝ මේ දවස්වල කරගන්නේ. එහෙම නැත්නම් ඔයගොල්ලෝගේ ජීවිතේ ගත කරන්නේ මොන වගේ ගින්නක් වටා දුවලාද කියලා. එහෙම නැත්නම් ඔයගොල්ලෝ ඇත්තටම හිතලා තීරණයක් අරගෙන, ඒ කියන්නේ කන්ඩිෂන් වීමකින් නැතුව හිතලා තීරණයක් අරගෙන තමන්ට අවශ්‍ය තමන්ගේ ජීවිතේට අත්‍යවශ්‍යම දේවල් හඹා යනවා නම් ඒකට ඔයගොල්ලන්ට විසඳුමක් හම්බෙලා තියෙනවනේ. ඒව ගැනත් අපිට
කමෙන්ට් කරලා කිය. හරි එහෙනම් අපි ආපහු හම්බෙමු අර්ථවත් සංවාද පොඩ්කාස්ට් එකකින්. අපි ජීවිතේට වැදගත් වෙන ෆිලොසොෆිස් එහෙම නැත්නම් අපි ජීවිතේට ගන්න ඕන කන්සෙප්ට්ස් එක්ක අපි කතා කරමු. අපි මොන වගේ ගින්දර වටාද අපි ජීවිතේ ගත කරන්නේ. එහෙම නැත්නම් මොන වගේ දේවල් එක්කද අපි අපේ ජීවිතේ අරගලය හැමෝටම තියෙන මොකක් හරි අරගලයක් මොකක් හරි දෙයක් තියෙනවා. හැමතිස්සෙම මොකක් හරි අලුත් වාහනයක් ගන්න එක වෙන්න පුළුවන්, අලුත් ගෙදරක් ගන්න එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොකක් හරි ගෙදර අලුතෙන් ප්‍රොජෙක්ට් එකක් කරන එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වැඩ කරන තැන ප්‍රොමෝෂන් එකක් ගන්න පුළුවන්. හැමතිස්සෙම මොකක් හරි දෙයක් තියෙනවා අඹයන්. ඉතින් ඔයගොල්ලොත් ඒවා ගැන හිතලා බලන්න අද කතා කරපු දේවල් ගැන. ඒ වගේ තවත් කතා බහක් එක්ක අපි නැවත හම්බෙමු. ජය වේවා.